Hi, good morning, guys. How are you? Today also we came here to relate the story. Hi, සුබ උදෑසනක් යාළුවනේ. ඔන්න ඔයාලට කොහොමද? අදත් අපි ආවා ඔයාලට කතන්දරයක් කියලා දෙන්න. Yes, we came here after the vacation. Do you like to listen us? ඔව්, අපි ආවේ නිවාඩුවකට පස්සේ. ඉතින් කියන්නකෝ, ඔයාලා කැමතිද කතාවක් අහන්න? Once upon a time, in a small village, there lived a little named Kamal. Kamal was kind, helpful, and always told the truth. ඉස්සර කාලේ පුංචි ගමක ජීවත් වුණ කමල් කියලා චූටි දරුවෙක්. එයා හරිම කරුණාවන්තයි. අනිත් අයට උදව් කරනවා. ඒ විතරක් නෙවෙයි හැම වෙලාවෙම ඇත්ත කතා කරන දරුවෙක්. One day while walking to school, Kamal saw a shiny wallet on a road. He picked it up and looked inside. There was a lot of money. දවසක් මේ කමල් ඉස්කෝලේට යමින් හිටියා. අතරමඟදියා දැක්කා පසුම්බියක් පාරේ වැටිලා තියෙනවා. එයා ඒක ඇහිඳගෙන ඇරලා බලනකොට ගොඩක් සල්ලි තියෙනවා දැක්කා. Kamal thought I could buy many toys with this money, but then he remembered what his mother always said, honest is the best policy. කමල් හිතුවා මට ගොඩක් සෙල්ලම් බඩු මිලට ගන්න පුළුවන් වෙයි කියලා. ඒත් එයාට මතක් වුණා අම්මා නිතර කියනවා අවංක වෙන එක තමයි හොඳම ප්‍රතිපත්තියක් කියලා. So Kamal took the wallet to his teacher. The teacher found the owner of the wallet, an old man who was very worried. ඒ නිසා කමල් පසුම්බිය අරන් ගිහින් එයා ටීචර්ට දීලා විස්තරේ කිව්වා. ටීචර් අයිතිකාරයා හොයාගත්තා. එයා පසුම්බිය නැති වුණා කියලා හරි දුකෙන් හිටියේ. When the old man got his wallet back, he was very happy and thanked Kamal and said, "You are a very honest boy." තමන්ගේ මුදල් පසුම්බිය ආපහු ලැබුණම ඒ වයසක පුද්ගලයා ඉතාම සතුටටපත් වුණා. එයා කමල්ට ස්තුති කරලා කිව්වා පුතේ ඔයා හරිම අවංක දරුවෙක් කියලා. Kamal felt found and happy. He learned that doing the right thing makes us truly happy. කමල් ආඩම්බරයෙන් සතුටු වුණා. ඔහු ගැනම ඔහු ඉගෙන ගත්තා. නිවැරදි දේ කළොත් හැමදාම සතුටු වෙන්න පුළුවන් කියලා. The example from this, happiness always comes to those who are honest. මේ කතාවෙන් අපිට ගන්න පුළුවන් නිතරම අවංක වන්න. ඒ විට හැමදාම සතුටින් ඉන්න පුළුවන්. Let's meet next week. Until goodbye.